පොඩ්ඩක් නැවතිලා අපි මතක් කරගමු පෞද්ගලිකව අපි එක එක්කෙනා දෙවියන් වහන්සේට ස්තුති කරන විදිහ. අපි උන්වහන්සේට ස්තුති කරන්නේ යේසුස් වහන්සේ අපිට කියලා දුන්න විදිහටමද? නැත්තම් අපි එක එක්කෙනා අපිටම කියලා හදාගත්ත එක පුරුද්දකටද එක ක්‍රමයකටද අපි පුරුදු වෙමු කාරණාවක් ඇතුව දෙවියන් වහන්සේට ස්තුති කරන්න. බොහෝ විට මම වෙන්න පුළුවන්, ඔබ වෙන්න පුළුවන් නමස්කාරය මෙහෙවන්න. එහෙම නැත්තම් නමස්කාරය මෙහෙවන නායකයා. අපි ස්තුති කිරීම සඳහා මනුෂ්‍යයන්ව මෙහෙයවීමේදී අපි විසින් ස්තුති කරන්න ඕන කාරණාව කියලා අපි මෙන්න මේ කාරණා ගැන දෙවියන් වහන්සේට ස්තුති කරමු කියලා ස්තුති කිරීමේ කාලය මෙහෙවනවා නම් එය ඉතාමත් සුදුසුයි. මොකද අපි දෙවියන් වහන්සේට කරන ස්තුතිය ඇල්මැරීමකින් කරන්න බෑ. අපි ස්තුති කරන වෙලාවට ප්‍රශංසාව වුමනා නැහැ. අපි ස්තුති කරන වෙලාවට නමස්කාරය වුමනා නැහැ. ස්තුති කරනකොට අපි ස්තුති කිරීමේ කාරණා විතරක් ඔප්පු කරමු. අපේ දෙවියන් වහන්සේ පිළිවෙලක් ඇතුව වැඩ කරන දෙවියන් වහන්සේ. ඒ නිසා මෙන්න මේ වගේ කිතුනුවන් වෙන අපි දෙවියන් වහන්සේට කරන ස්තුතිය කාරණාවක් ඇතුව අර්ථයක් ඇතුව කරමු. ජේසු පිහිටයි.